හෙලෝ ගයිස් good morning හැමෝටම. ඔන්න අද BTC අප්ඩේට් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු අද BTC එකේ තත්ත්වය කොහොමද කියලා. 1 hour ගත්තොත් එහෙම මම ඔයාලට කිව්වා මාකට් එක පහළට එන්න ඉඩකට තියෙනවා කියලා. ඉතින් එකපාරට මාකට් එක ලොකු කැනිල් එකෙන් උඩට ගියා මෙතන චොච් එක අරගෙන. ඊට පස්සේ දැන් අපිට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් උඩට ගිහිල්ලා කියන්නේ 66 සීමාවට ගිහිල්ලා. එමන් නැත්තම් බොස් එක අරගෙන මාකට් එක පහළට එන ලොකු ඉඩක් තියෙන හේතුව මෙතන ලොකු කැන්ඩල් එකක් හදලා තියෙන නිසා. හරිද? ඊට අමතරව POC ලයින් එක 1 hour වල තියෙන්නේ 64160. සහ මෙතන චොච් එක තියෙනවා. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් වොලියුම් ප්‍රොෆයිල් ලෝ එක තියෙනවා. හරිද? අපි 4 hour වල ගත්තොත් එහෙම 4 hour වලත් එහෙම තමයි මෙතන බොස් එක ගන්න. ඒ කියන්නේ 66 සීමාවට එන්න ලොකු ඉඩක් තියෙනවා. ඊට අමතරව මෙතන පහළ ගෝල්ඩන් ලයින් එක තියෙනවා. ඊට පස්සේ ටාගට් එක පහළ තියෙනවා. ඊට අමතරව 4 hour වල POC ලයින් එකත් පහළ තමයි තියෙන්නේ 62611. ඉතින් චොච් එක තියෙන්නේ මෙන්න මේ සීමාවේ. හරිද? ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහා ඕඩර් බ්ලොක් එකක් තියෙන. ඉතින් මාකට් එක කොහොමත් අනිවාර්යෙන්ම මේ POC ලයින් එක කියන සීමාව නැත්නම් මේ චොච් එක සීමාවට අනිවාර්යෙන් මාකට් එක පහළට එන ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා මුල දාන එන්ට්‍රි හරිම කල්පනාවෙන් දාන්න. හරිද? එහෙනම් මම හෙටත් එන්නම් BTC අප්ඩේට් එකක් අරගෙන. හැමෝටම සුබ දවසක්.